දෙදහස් 24 වසරේ යාපනයේ පවත්වන්නට යෙදුණු ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ හොඳම කෙටි චිත්‍රපටය වූ ඩෑන් නිර්මාණය කළ උදය තෙන්නකෝන් සමග පිළිසඳරක්. අද අපි මුණ ගැහෙන්නේ සුවිශේෂ ශ්‍රී ලාංකික චරිතයක් එක්ක. උදය තෙන්නකෝන්. උදය මං ඉස්කෝලේ යන කාලේ ඉඳලා දන්න චරිතයක්. එච්චර කාලයක් වුණාට උදය ගැන මන් දන්නේ ටිකයි. මං ඒ හින්දා කල්පනා කරනවා මම උදය හඳුනා දෙනවට වැඩිය උදය ඔබ ශේෂ්ත්‍ර කීපයකට සම්බන්ධ කෙනෙක්. වෘත්තියෙන් ගුරුවරයෙක්. චිත්‍රපටි කලාවට, පුවත්පත්වලට, ප්‍රචාරක දැන්වීම් කලාවට ඒ විශාල පරාසයකට සම්බන්ධයි. මේ කරුණු ඔක්කොම අලලලා හැඳින්වීමක් ඔබ විසින්ම කරනවා නම් තමයි මේක සාර්ථකයි. ඇත්තටම මගේ ආරම්භක වෘත්තිය තමයි ගුරු වෘත්තිය. මම රජයේ ඉංග්‍රීසි ගුරුවරයෙක් සහ ගණිත ගුරුවරයෙක් විදිහට කටයුතු කරා. ඊට පස්සේ ඒක මට ලොකු අත්දැකීමක්. මොකද මම යාපනයේ මන්නාරම මඩකලපුව ඒ වගේ දුෂ්කර පළාත්වල වැඩ කරා. ගොඩක් යාළු හදාගත්තා. ඊට පස්සේ මම කොළඹට ආවා. කොළඹ ඇවිල්ලා මම ප්‍රවෘත්ති පත්‍ර පුවත්පත් කලාවට සම්බන්ධ වුණා. ප්‍රධාන වශයෙන් ලංකාදීප පත්තරේ තරුණයා. ඊට පස්සේ මම එතනින් අහක් වෙලා සිනමා පත්තරවලට ගියා. ඒත් එක තමයි ඇතිවෙච්ච නැහිතවත්කම් ඔස්සේ මම සිනමාවට සම්බන්ධ වුණා. එතකොට මගේ මුලකින්ම මේ සිනමාවට තියෙන තණ්හාව ආසාව. ඊපස්සේ මම සිනමාවට එක්ක වුණා. චිත්‍රපට කීපයක් චිත්‍රපටියක් දෙකක් අධ්‍යක්ෂණය කරා. අතෑරලා දැම්මා. එපා වුණා. තිර නාටක කීපයක් ලිව්වා. ධර්මශ්‍රී වික්‍රමසිංහට ලිව්වා. සතුටයි කිරුලා අපි. ඒ වගේ ඒවා බොහොම තද වාණිජ මට්ටමේ කතා. ඊට පස්සේ තමයි මම ඇඩ්වර්ටයිසිං වලට සම්බන්ධ වුණේ. මම ගොඩක් වැඩ කරේ මල්ටිනේෂනල් කම්පැනිස් වල. ජේ වෝටර් තොම්සන් වලින් තමයි පටන් ගත්තේ. JWT කියලා ප්‍රසිද්ධයි ඉන්ටර්නැෂනල් කම්පැනියක්. ඊට පස්සේ ලියෝ බර්නෙට්, ග්‍රාන්ට්ස්, ලින්ටාස්, LDB ලින්ටාස්, ඒ වගේ සමගම් කීපයකම එක්සිකියුටිව් විධායක නිර්මාණ අධ්‍යක්ෂකවරයා විදිහට කටයුතු කරා. දැනටත් මම පැසේ කියන සමාගමේ මේ කන්සල්ටන්ට් කෙනෙක් විදිහට දුරස්ත ඔන්ලයින් කන්සල්ට් කරනවා, වැඩ කරනවා සහ තව ලංකාවේ සුප්‍රකට සමාගමකට මම කන්සල්ට් මාකටිංగ్ ඇඩ්වයිස් කරනවා. ඔක තමයි මගේ දල වශයෙන් මා පිළිබඳ හැඳින්වීම. මේ ලස්සන හැඳින්වීමත් එක්ක අපිට මේ මේසේ වාඩිලා ඉන්නේ මේ විශාල අත්දැකීම් සමුදායක් තුලින් මේ ළඟදී කෙටි චිත්‍රපටයක් 2024 නිෂ්පාදනය කරලා ලංකාවේ තියෙන එකම ජාත්‍යන්තර සිනමා උළෙල හැටියට හඳුන්වන්න පුළුවන් යාපනයේ සිනමා උළෙලේ කෙටි චිත්‍රපටය අංශයේ ප්‍රථම ස්ථානයේ දිනාගෙන තියෙනවා ඩෑන් කියන මේ චිත්‍රපටය. දැන් මං ආරාධනා කරනවා කෙලින්ම ඍජුවම මේ චිත්‍රපටිය ගැන කතා කරන්න ඉස්සෙල්ලා එක සුළු හැඳින්වීමක් ඔබ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂණය කරන්න යෙදුණු චිත්‍රපටි අතරින් ඔබ විශේෂ සන්හන් කිරීමට කැමති චිත්‍රපටි කීපයක් ගැන පුංචි විස්තරයක් කියන හැටි. ඒක මම කරපුවා? ඔව්. සම්බන්ධ කළා තමන් කරපේවා තමන් අධ්‍යක්ෂණය කරපු තැන් ලියපු සින්දු ඒ ඕන අංශයක් ගැන. එතකොටම චිත්‍රපටි මාධ්‍යයට සිනමාවට සම්බන්ධ වීම කියන දැඩි පිපාසය සහ තණ්හාව හින්දා මට මුල් කාලේ සිද්ධ වුණේ බොහොම පහත් පෙළේ චිත්‍රපටි ලාභයට අධ්‍යක්ෂණය කරා. ඔව්. ඉතින් ඒ අතරේ සමහර චිත්‍රපටි මම අධ්‍යක්ෂණය කරලා නළුවොත් එක ගහගෙන බැනගෙන
සමහර චිත්‍රපටිවල අන්තිමට ටයිටල් එක print කරනකොට බටගොඩ යුනිට් එකේ මගේ නම දාන්න එපා අපිට කියලා. එහෙම වෙච්ච අවස්ථාවක් තියෙනවා. දැන් සමහරක් තිර නාටක ලියපුවා ඒත් සම්ඩු කරගෙන එහෙම අකාලේ මේවක් තියෙනවා. කෙසේ නමුත් චිත්‍රපටි මම හිතනවා මගේ චිත්‍ර සිනමා සම්බන්ධය විචාරකෙක් විදිහට සහ සිනමා හිතවතෙක් විදිහට එතකොට සම්මාන උළෙලවල් විශේෂයෙන් ජනාධිපති සම්මාන සරස්වති සම්මාන ඕගනයිස් කිරීමේදී මම තමයි ඒක නිර්මාණශීලී අධ්‍යක්ෂ විදිහට කටයුතු කරේ චිත්‍ර සම්මාන උළෙලවල් මම හිතනවා මම නිවැරදි නම් 7-8ක් විතර ඒක විශාල විදිහට ඒකට වියදම් කරලා කරා ලක්ස් යුනිටි ලක්ස් ස්පොන්සර් කරන කරානේ ඒ අනම්මන සම්බන්ධකම් මත මම ඉතාමත්ම දැඩි සිනමාවේ නොරෙන්ඩිඩිය අධ්‍යක්ෂවරුත් එක්ක හිතවත් භාවයක් පටන් ගත්තා. ඒකේ අතුරුඵලයක් විදිහට මම ප්‍රොඩක්ෂන් හවුස් එකක් මගේම චිත්‍රාගාරයක් මම ව්‍යාපාරයක් විදිහට පටන් ගත්තා. ඒක වෙද පටන් ගත්තේ? ඒක පටන් ගත්තේ නාවල. ඒකත් ඉස්සෙල්ලාම තිමිරිගස්සයි පටන් ගත්තේ. පස්සේ අපි නාවට ෂිෆ්ට් කරා. ඒක කොහොම පෙරලිකාරයේ නම ඇලෙක්ස් මෝෂන් පික්චර්ස් ප්‍රයිවට් ලිමිටඩ් කියලා. මොකද ෆිල්ම් ගමේ නම? ෆිල්ම් කම්පැනි ඇලෙක්ස් මෝෂන් පික්චර්ස් ප්‍රයිවට් ලිමිටඩ්. ඇලෙක්ස් මෝෂන්. ඒකට ඇලෙක්ස් කියලා නම දාන්න හේතුව තමයි මෙතෙක් ලෝකයේ බිහි වෙච්ච සිනමා කැමරා අතරේ ජර්මනිය නිෂ්පාදනය කරන ඇලෙක්ස් කැමරාව. ඔව්. ඒ නිසා තමයි මේ ඒකට ඇලෙක්ස් මෝෂන් පික්චර්ස් කියලා දැම්මා. අපි ගොඩාක් පරීක්ෂණ කරනවා. අපි ලංකාවේ ළමයි ගොඩකට බෙදලා දීලා තියෙනවා දැන් ඔය මේවා මොනවද මේ කාටුන්ස් ක්ලිප්ස් හදලා එවන්න අපි ඒක එඩිට් කරනවා. ඒක ලංකාව පුරා විශාල තරුණයන්ගේ මේකක් තියෙනවා මේකට දායක වෙනවා. ඒ චිත්‍රාගාරයේ නම ඇලෙක්සා කියලා මම දාපු අපේ මුල් ව්‍යාපාරයේ දැන් මන්ත්‍රා කියලා තමයි දැන් මේගොල්ලෝ කරන්නේ. ඒකේ මේ ප්‍රධාන අධ්‍යක්ෂක විදිහට රවින් වෙත්තසිංහ කියන සහෝදරයා කටයුතු කරනවා. මම දැන් මේ ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ඉන්න හින්දා අපි ඒකිනට ගොඩක් වැඩ කරා. ඒක ප්‍රධාන හේතුවනේ අපිට ආදායම ආවේ ඇඩ්වර්ටයිසින් වලින්. ඔව්. මට මතක හැටියට මගේ මතකයේ නිවැරදි නම් මම ඇඩ්වර්ටයිස්මන්ට් 1500ක් විතර ලියලා අධ්‍යක්ෂණය කරලා තියෙනවා. ඉතින් ඒක විශාල අත්දැකීමක් මට මේ චිත්‍රපටි වලට සම්බන්ධ වීමට. මොකද භුක්ති විඳින්නේ මේ අත්දැකීම් සම්භාරය තුලින් ඔබ නිෂ්පාදනය කරන්න යෙදුණු ඩෑම් කියන එහෙම නැත්නම් හපොයි කියන කෙටි චිත්‍රපටය 2024 වර්ෂයේ ලංකාවේ ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම කෙටි චිත්‍රපටය හැටියට සම්මාන ලැබෙනවා. අපි කතා කරමු මේ වාර්තා තැබු ජයග්‍රාහක චිත්‍රපටිය ගැන. ඩෑම් කියලා ඉංග්‍රීසි භාෂාවෙන් නම දැම්මා. ඒකේ සිංහල අනුවර්තය තමයි අපොයි. අපි කියන්නේ අනේ අපොයි. මහා ව්‍යසනයක් වුණාම අනේ අපොයි. ඒක එක්ස්ප්‍රෙෂන් එක. එතන නමෙන්ම මම හිතුවා මේ නාම පදයක් නවුන් එකක් කියන වචනයට වැඩිය එක්ස්ප්‍රෙෂන් එකක් දෙන්න හොඳයි කියලා මේන් ටයිටල් එකට. ඉතින් මේක ඩෑම් DAM ඩෑම්. විනාඩි 18ක් මේකේ දාවන කාලය තියෙනවා. මම ඉස්සෙල්ලා මේකේ සන්දර්භය ගැන සාකච්ඡා කරන නිසා මේකේ අනිත් අවුටර් ක්‍රස්ට් එක ගැන කතා කරන්න මේකේ ඇත්තටම නිෂ්පාදනය කළේ මගේම සහෝදර සමාගමක් වන TVT The Video Team කියන සමාගම තමයි කරේ. මේකේ රංගපානවා ශ්‍රී ලංකාවේ ඉන්න ඉතාමත්ම දක්ෂ වර්තමාන දක්ෂ නවපරපුරේ නිලියක් වන මේ තිලකරත්න වෙනවිය උමාලි තිලකරත්න. ඒකේ ඔපොසිට් එක රංගපානවා නම කිව්වකට ප්‍රධාන නිලිය උමාලි තිලකරත්න. ඊට පස්සේ ඔපොසිට් එක විමල් ජයකොඩි. දැන් හැබැයි මම විමල් ජයකොඩි කියලා කියපුවාම චිත්‍රපටිය බලපුවාම මට ගහයි වෙනසු කො විමල් ජයකොඩි මේකේ පේන්න නැහැ. ඔහු තමයි විනාඩි 18ක චිත්‍රපටියේ හඬ නඩුව. එයා හඬ නඩුවෙක් විෂුවල් එක කුමාරි. එහෙම තමයි චිත්‍රපටිය බෙදෙන්නේ. ඉතින් මේ චිත්‍රපටියේ නිෂ්පාදන අංශය ගැන කල්පනා කරපුවම මගේ මොකද මේ කතාව? මොකද? තාමත් මම පොඩි එලියට් කැලේ ටික කියලා ඉන්නවා. නිෂ්පාදකවරුන් අපේම දරුවෝ වගේ. ඊට පස්සේ වෙන ප්‍රොෆෙෂනල් කැමරාමන්ලා ඔක්කොමලා ප්‍රොෆෙෂනල්ස්ලා හිටියේ. ෆිල්ම් එකේ විනාඩි 18ක කෙටි චිත්‍රපටිය කියලා
එහෙම ඇහිලගත්ත සාමාන්‍ය මිනිස්සු නෙවෙයි හිටියේ චිත්‍රපටි අඩු ගානේ 20ක්වත් කරපු ඔබේ තියෙන මේ සිනමාවත් එක්ක තියෙන සම්බන්ධතා සහ අත්දැකීම් නිසා හිතාම හොඳ අය මේකට එකතු වුණා. එකතු කරලා අනිත් එක අපි මේ කෙටි ෆිල්ම් එකක් කියන නිකන් සම්මාදන් ක්‍රමයට ඇහිඳගෙන ඒ පහත් තත්ත්වයට ගියේ නැහැ. හරියට පේමන්ට් කරා. හරියට ඇග්‍රීමන්ට් අස්සම් කරා. හරියට ආටිස්ට් පේමන්ට් එක ගෙවුවා. ෆිල්ම් එක ඉවරනත් එක්කම 50% ඉතුරු ටික කවර් කරා. එහෙම හෙට දෙන්නම් කාසි මොනවද තිබ්බේ නැහැ. ඊට පස්සේ චිත්‍රපටිය අපි පෙන්වුවේ වන් ගෝල්ඩ් ෆේස් එකේ ඉතාම සුඛෝපභෝගී රංගහලේ. මොකද සවුන්ඩ්ස් ගොඩක් ඕන වුණා එකට. ගොඩක් පර්ටිකියුලර් ඉන් සවුන්ඩ්ස්. ඒකට ආවා හොඳ විචාරකයෝ රැසක්. ඒ අතරම ඒ කියන්නේ ප්‍රොෆෙසර් චන්ද්‍රගුප්ත තේනුවරලා අරගොල්ලෝ මේගොල්ලෝ ප්‍රවීණ රන්දෙනියලා ගොඩ දෙනෙක් ආවා. මොකද්ද මේ චිත්‍රපටියේ තේමාව? තේමාව වෙන්නේ තේමාව උනේ මේ පාස්කු බෝම්බ ප්‍රහාරය. පාස්කු බෝම්බ ප්‍රහාරය. මේ පාස්කු බෝම්බ ප්‍රහාරය දේශපාලනඥයන් සාමාන්‍ය ජනතාව පක්ෂ ජාත්‍යන්තරේ බෝම්බ ගැසීමයි ගහපු කට්ටිය මුස්ලිම් හරි මොකක් හරි මන් දන්න ජාතියක් මෙච්චර ගාණක් මැරුණා පල්ලියේ මේ සේවාවට ඇවිත්ලා එහෙමනේ. ඕක පස්සේනේ බලන්නේ මම පෙන්නේ මේ පැත්ත නෙවෙයි. විශේෂයෙන් මේ චිත්‍රපටියේ මේ තේමා පාඨය ටැග්ලයින් එක නපුරට පෙරමුණු සමාජයක හැම එකෙක්ම නපුරෙක් අපරාධකාරයෙක්. එකක් විතර නෙවෙයි ඔක්කොම. all are victims, all are culprits. හැම එක්කෙනාම අපේ වැඩිකාරයෙක් හැම එක්කෙනාම මේක සිද්ධියක් විතරක් නෙවෙයි මුළු සමස්ත කාලයක් යන කතන්දරයක්. ඒකින්ද මේ විනාඩි 18 තුළ මම ප්‍රකට කරන්න හදන්නේ මයි කතාව වෙන්නේ ඇත්තටම පල්ලියේ බෝම්බ ගහපු එක නෙවෙයි වැරදිලා හෝටල් එක බෝම්බයක් පුපුරනවනේ. ඔව්. වැරදිලා බෝම්බ එක පුපුරනවා. ඒක තමයි කතාව මම ඒක පස්සේ තමයි පන්නන්නේ. වැරදිලා බෝම්බයක් පුපුරනවා හෝටල් එක පුපුරවා ගන්නවා. ඒත් කවුරුරි ආපු පුද්ගලයා ඒ මනුස්සයා එතකොට මේකට කිසිම සම්බන්ධයක් නැති දස්සමයක්වත් නැති එක්තරා තරුණේ විවාහක තරුණේ තමන්නේ සොර බිරිඳත් සමග චෞර බිරිඳත් එක්ක මේ හෝටලෙට එනවා පැය ඉන්න මේ හෝටලේ ඉන්න වයිෆ්ට කියලා ඉන්නේ මම ෂූටින් යනවා කියලා. එයා ආර්ට් ඩිරෙක්ටර් කෙනෙක්. කම්පැනි එක ඇඩ්වර්ටයිසින් කම්පැනි එක ආර්ට් ඩිරෙක්ටර් කෙනෙක්. මොකද මට ගොඩක් ප්‍රත්‍යයයිනේ ඇඩ්වර්ටයිසින්. එයා වයිෆ්ට කියලා මම මේ ෂූටින් එකකට යනවා. ඉතින් මේ ගිහලා ඉතින් අර කාන්තාවත් එක්ක කාමරේට එනවා. මෙතන තමයි මේ මෙතන එනකොට මෙතන තමයි බෝම්බේ පුපුරන අර මිනිහයි ගෑණි දෙන්න මෙතනම මැරෙනවා. ඔව්. ඔක තමයි කතන්දරේ. නමුත් ඔය සිද්ධිය එකක්වත් චිත්‍රපටයේ පෙන්නන්නේ නැහැ. හරි. චිත්‍රපටියේ මම ඉස්සෙල්ලාම දාපරම එන්ට්‍රි කියලා නම තමයි. ඒක මම පස්සේ වෙනස් කරා. එන්ට්‍රි කියන්නේ අපි පොලිසිය කියලා එන්ට්‍රියක් දානවා. ඔව් පොලිස් එන්ට්‍රි. මේ මියගිය සැමියාගේ ඒ වැන්දම බිරිඳ නැත්නම් තරුණ බිරිඳ පොලිසියෙන් අඬ ගහලා කටුත්තරයක් ගන්නවා. ඒ කටුත්තරය තමයි මුළු චිත්‍රපටිය. ඒක තාක්ෂණික වශයෙන් මම යොදාගත්තේ මම ගොඩාක් චිත්‍රපටි වලට සම්බන්ධ වැඩ මේ ගොඩක් කළා. ඒ කියන්නේ 1700 ගාණක් ටෙලිවිෂන් කමර්ෂියල් සතතින මොනවාද සන්දකි මුඩ සන්ලයිට් කිස්ට අරකදන මේ දවසත් ෆේස්බුක් එකේ යනවා වගේ එකක්. ඒ සියලුම ඇටවුම් කෝණ සංස්කරණ ඔක්කොම මම පස්තකට විසි කරලා කැමරා එක ක්‍රෑන්ක් එකකින් එක ෆ්‍රේම් එක දැන් ඔය මගේ ඇඩ්වර්ටයිසින් එකේ තියෙන ඒ ඕක තමයි කතාව. ඔව්. ඒ ගෑනු ළමයි මෙන් බලාගෙන අර රාලාමි එන්ට්‍රි ලියා ගන්න අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා. ඒතර එන්ට්‍රි රාලාමි තමයි බිමල්ගේ හඬ. මේ තමයි මේ අපේ බිමල් මේ උමාලි තමයි ඒ කතාව කරන්නේ. ඒ කතාව නම ගම වයස දරුවෝ ඉස්කෝලේ යනවාද ඒ වගේ දේවල් තමයි අහන්නේ. එන්ට්‍රියක් එහෙම නේ පිටියන්නේ. ඇඩ්‍රස් එක. නමුත් බිමල්ගේ තියෙන අති දක්ෂ ඩයලොග් ඩිලිවරි එකත් එක්ක අපි ඒක සාකච්ඡා කරලා හදලා ගත්තා. මේ රාලාමි සිංහල මේ පොලිස් නිලධාරියා යටි මම දන්නේ මේ දැන් නව ක්‍රමයේ හැටියට ඒවා වෙනස් වෙන හැටි බොහෝ වෙලද
යටින් අතපත ගන්නේ යටි පල්ල අත ගන්නේ. එයා බලන්නේ හැම වෙලාවෙම අවස්ථාව. මේ අසරණ වෙච්ච කාන්තාවකින් අවස්ථාව. එතන මිනිහත් මැරිලා. හරි රළු රාලහම කෙනෙක්. උදාහරණයක් තමයි ඒක තමයි කරනවා. පළවෙනි ළමයාගේ නම කියලා මෙයා කියනවා මිත්‍ර පෙරේරා. දෙවෙනි ළමයාගේ නම චිත්‍ර පෙරේරා. මොකක්? චිත්‍ර? ඔව්. මරුණා. එහෙම යන්නේ කවදාද? ඒ වගේ ගිහිලා අන්තිමට අවසාන ප්‍රශ්නේ තමයි ඔයා දැන් කොහොමද දැවිලා ගෙදර යන්නේ කියලා. ඉතින් ෆිල්ම් එක නවතිනවා. මොකද ඒකේ ඉතා විශාල කම්පනයක් සහකම්පනයක් ඇති කරනවා. එතකොට මම මුළු පාස්කු ප්‍රහාරය ඉතා විශාල බීසුණු දර්ශන ෆයරිං ෆයිටිං දන්නවනේ ස්පෙෂල් ඉෆෙක්ට්ස් එක මොනවත් නැතුව එක ගෑණියෙක්ගේ කටඋත්තරේ ගොමුනවා. මම හිතනවා ඒක තමයි එදා මට සම්මාන දෙන්න ඉස්සෙල්ලා ජූරියේ මා වෙනුවෙන් කියපු හේතු පාඨය තීන්දුව කරේ මෙවැනි සාහසික කල්පවතින අපරාධයක්. පරම්පරා 20කට 30කට බලපාන අපරාධයක් ඒ ආකාරයෙන්ම ඉතාමත්ම සරලව නිර්මාණය කිරීම නිසා මොකේ නිර්මාණාත්මක ගුණ නිසා ඒක තමයි සම්මානය. ඒක තමයි චිත්‍රපටයේ කතාව. කලාකෘතියක් වශයෙන් මේකට අපේ කොයිතරම් දුරට අපි පරිකල්පනයේ බස්සන්න ඕනද කියන එක. මේක නිකම්ම සිද්ධියක් නෙවෙයි. ගෑණියෙක්ගෙන් නිකන් එන්ට්‍රියක් ගත්තට ඒක කලාකාරයා දකින්නේ ග්‍රහණය කරගන්නේ එක්තරා විදියක පරිකල්පනාත්මක ඥානයකින්නේ. මේ සියල්ල කැටි වෙලා තමයි. ඉතින් ඇත්තටම මම මේක හැදියේ පරීක්ෂණාත්මක චිත්‍රපටයක තරුණ පරපුරට කෙටි චිත්‍රපටි සෑදීම සඳහා පොඩි පෙරවදනක් විදියට. රුපියල් මිලියනක පමණ මුදලක් ආයෝජනය කරමින් නිෂ්පාදනය කරන ලද මෙම කෙටි චිත්‍රපටය ඩෑම්. එහෙම නැත්නම් අපොයි. මංගල දර්ශනය පවත්වන ලද්දේ අති උත්කර්ෂවත් අන්දමින්. මේ ඒ සුන්දර අවස්ථාවේ මතක සටහන් කිහිපයක් උදේ තෙන්නකෝන් මේ නිෂ්පාදනයට එකතු කළ ආකාරය අපි භුක්ති විඳෙමු. මෙවන් ජයග්‍රහණ බොහෝ ලබන්නට උදයට වරම් ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් මම මේ වැඩසටහන සමාප්ත කරනවා. මෙය අපේ යොවුන් පරපුරට මහඟු ආදර්ශයක් වේවා යන්න තවත් ප්‍රාර්ථනාවක්.